සැඩකුණාටු රැල්ලද එන කල්හි මා නොසෙල්වෙමි මා නොසෙල්වෙමි. ඔබතුල ස්වාමීන් වහන්සේ වර්ධනය වෙනවන ජීවිතේ මොන සැඩකුණාටු රැළ පහරවල් ඔබ තුළට ආවත් ආමෙන් ඔබ කියන්නට යනවා මා නොසෙල්වෙමි මා නොසෙල්වෙමි මා නොසෙල්වෙමි මා නොසෙල්වෙමි. ඔබේ පාමුල වැඳ වැටි නමදින්නෙමි ඔබේ වදන් කෙරේ ප්‍රීති වන්නෙමි සැඩකුණාටු රැල්ලද එන කල්හි මා නොසෙල්වෙමි. කැරණු වහන්සේට මා නොසෙල්වෙමි මා නොසෙල්වෙමි මා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබ තුලත් ඔබ ස්වාමීන් වහන්සේ තුලත් ඉන්නවා. හලෙලූයා. ඔබ ඒකත්වයකට පැමිණෙනවා නම් ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි අපි ඒකත්වයෙන් සිටිනාක් මෙන් ස්වාමීනි මම මොකද ත්‍යාග කරනවා ඔවුනුත් ඔබ වහන්සේ අප සමග ඒකත්වයකට එන පිණිස. හලෙලූයා. යේසුස් වහන්සේගේ ආඥාව ස්වාමීනි ඔවුන් මෙන් අප මෙන් ඔවුන් ඒකත්වයකට පැමිණ පිණිස මම ආඥා කරනවා. මා නොසෙල්වෙමි මා නොසෙල්වෙමි මා නොසෙල්වෙමි. ඔබගේ නාමයට ස්තුති වේවා කියන්න. හලෙලූයා. ඔබ විශ්වාස කරනවා නම් අද වචනේ ඔබ විශ්වාස කරනවා නම් අද වචනේ ඔබ පිළිගන්නවා නම් ඔබ වචනේ පිළිගන්නවා නම් උන්වහන්සේ කියනවා අද ඔබ නිදහස්. අද පටන් උන්වහන්සේ ඔබ තුළ වර්ධනය වෙන්නට යනවා. අද පටන් සුදාත්මයන් වහන්සේ ඔබව ඒ තැනට යොමු කරන්නට යනවා. අද දවසේ සුදාත්මයන් වහන්සේ ඔබගේ දුර්වලකම් නිදහස් කරලා අද ඒ පියාණන් වහන්සේ වෙතට යේසුස් වහන්සේගේ උසේ මහතේ හැටියට වැඩෙන්න අද ඔබ වර්ධනය කරන්නට යනවා. එවිට ඔබ කියන්නට යනවා මා නොසෙල්වෙමි. ප්‍රශ්නාවත් මා නොසෙල් කරදරාවත් මා නොසෙල් කුණාටුවාවත් මා නොසෙල්වෙමි. පරීක්ෂාවනාවත් නොසෙල්වෙමි. උන්වහන්සේගේ නාමයෙන් හලෙලූයා. හලෙලූයා. මායි මේ හොඳ අත්පුරුෂ